හරි අපි එහෙනම් පෝස්ට්මන් එකේ තියෙන පෝස්ට්මන් ෆ්ලෝස් ගැන ඉගෙන ගමු. පෝස්ට්මන් ෆ්ලෝස් එකේදී අපිට පුළුවන් අපේ තියෙන කම්ප්ලෙක්ස් සීක්වන්ස් රික්වෙස්ට් ඒවා එතකොට කන්ඩිෂන්ස් සක්සස් වුණත් මේ මොන ෆ්ලෝ එකක් චෙක් කරන්න කොහමද error 400 එකේදී මොකද අපි ඊළඟට කරන්න ඕනේ ඒ රේඛාවොත් ඒ වගේ අපිට මල්ටිපල් රික්වෙස්ට් කන්ඩිෂන්ස් ෆ්ලෝස් වල කම්ප්ලෙක්ස් ඒවා අපිට නිකන් drag and drop canvas එකක අපිට ඒක හදාලා ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට UI එකෙන් අපිට ඒක ලස්සනට idea එක ගන්න පුළුවන්. හරි එතකොට අපි මේක බලමු මේ කොහොමද flows කියන එක use කරන්නේ කියලා. එතකොට මෙතන flows වල create flow යන්න පුළුවන්. නැත්නම් new ගිහිල්ලා flow එකක් හදාගන්න පුළුවන්. එතකොට මෙතන create flow එකේ මම මේ flow එක හදාගන්න යන්නේ අපේ demo booking collection එකට. එතකොට මම මේකේ multiple flow එකක් තමයි reference test කරන්න යන්නේ flows හරහා. එතකොට මේකේ නමක් දෙනවා. හරි එතකොට මේ වගේ අපිට මෙහෙම canvas එකක් තියෙනවා start node එකක් එක්ක. එතකොට අපේ collection එක ගත්තා මෙන්න මේක තමයි අපේ collection එක. එතකොට මෙන්න මේ collection එක අපි කොහොමද flows වල හදාගන්න කියලා තමයි බලන්න යන්නේ. හරි එතකොට start node එකේ ඉඳලා මෙන්න මේකේ click and drag ඊළඟ block එක අපිට මෙන්න මෙහෙම drag and drop කරලා මෙහෙම හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ block එකේදී අපිට පුළුවන් අපි send කරන request එක condition මොන හරි ඒ ටික ඔක්කොම තියෙනවා. අපි දැන් ඊළඟට check කරන්නේ අපේ token එක create කරන request එක තමයි මෙතන send request කියලා දෙනවා. හරි ඒක set කරපු ගමන් මෙතන එනවා අපිට request එක select කරන්න. එතකොට අපි ඉන්න workspace එකේ මේක multiple workspace තිබ්බොත් personal level එක මෙතන පෙන්නනවා. එතකොට ඉන්න workspace එකේ අපිට collection එක අපේ booking site එක use කරන්න යන විතර ඒකේ auth එකේ create token request තමයි අපි මුලින්ම flow එක හරහා hit කරන්නේ. එතකොට ඒකේ මෙතන පෙන්නනවා ඇති ඒක select කරගම variables list එක එනවා ඒකට අදාළ. එතකොට ඒකේ base URL එක use කරනකොට පේන ඇති unresolved variable කියලා තියෙනවා. මොකද අපි base URL එක environment variable එකේ save කරලා තියෙන්නේ. එතකොට අපි මෙතන environment එක select කරන්න ඕනේ. එතකොට ඒක select කරාම මේකේ base URL එකේ value එක මෙතන set වෙනවා. හරි එතකොට ඒක විදිහට අපිට environment variables collection variable ඒවා use කරන්න පුළුවන් flow එකේ. ඒවා update කරන්න බෑ. limitation එකක් තියෙනවා update කරන්න. ඊට පස්සේ cookies use cookies update කරන්න retrieve කරන්න ඒ වගේ ඒවා flows හරහා බෑ. මොකද මම ඒක පෙන්නන්න. හරි මේ විදිහට අපිට request එක send කරන්න පුළුවන්. ඊට පස්සේ මේ request එක ගියාට පස්සේ success failure වලදී මොකද කරන්න ඕන flow එක අපිට determine කරන්න පුළුවන්. මෙතන success එකක් වුණොත් අපි ඒකේ output එක print කරගමු. එතකොට මෙතන පුළුවන් log කරන්න එන output. හරි මේ විදිහට අපිට පුළුවන් එක log එක ගන්න. බලමු අපි කෙලින්ම response output එකම ගන්න පුළුවන්ද කියලා. Display any data received and forward it is any subsequent. එතන මේ විදිහට අපිට තියෙනවා multiple බලන්න. මම දැන් මේ log එක තමයි print කරගන්නේ. හරි එතකොට අපිට මේක පුළුවන් console එකකින් එක බලා ගන්න. හරි මේ අපි මුලින්ම මේ simple request එක යවලා බලමු. හරි එතකොට පේනවා ඇති මෙතන මම මේ warnings වල පේනවා ඇති මේ warning ඇවිල්ලා තියෙනවා. updating global variables like flows are not supported. එතකොට මේක limitation එකක්. අපිට global variable collection variable ඒවා update කරන්න බෑ flows හරහා. ඊට අමතරව තව එකක් කියලා තියෙනවා cookies to programmatic access to is denied. ඒ කියන්නේ අපේ postman එක අර cookie manager එකක් use කරනවනේ මෙන්න මේ create token එකේදී එන token එක cookie එකේ save කරගන්න. ඒ වගේ cookie manager එක මේ flows හරහා ඒක මේ programmatic එකක් විදිහට යන්නේ. ඒත් ඒව access කරන්න බෑ කියලා limitation එක තියෙනවා. ඒක නිසා තමයි මෙන්න මේව ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ එක warning ටික මම
කාවට ප්‍රශ්නයක් නැහැ. මේ ෆ්ලෝ එක අපිට හදාගෙන යන්න පුළුවන්. මම දැන් මේ වෝන් එක අයින් කරන්න. ඊට පස්සේ මේ එරර් එක ඇත්තටම ඇවිල්ලා තියෙනවා මේකේ රික්වෙස්ට් එක ගියාට පස්සේ එන රෙස්පොන්ස් එකේ ටෝකන් එක ඇවිල්ලා තියෙනවා. ඒ ටික ප්‍රශ්නයක් නැහැ. මේ කියන්නේ අපි ටෝකන් මේකට ගියොත් මෙතන තියෙනවා අපේ ඉතින් කුකී මැනේජර් එකේ අපි මේ ටෝකන් එක කුකී එකක් හැටියට සේව් කරගන්නවා. එතකොට මේ වගේ ඒවා මේ ෆ්ලෝස් හරහා කරගන්න බෑ. එතකොට ඒක නිසා තමයි සේව් වෙලා තියෙන්නේ. මම ඒක කමෙන්ට් කරන්න මොකද අපේ බේසික් කෝඩ් එකක් තියෙන නිසා කුකී ටෝකන් එක අපි මේක යූස් කරන්නේ නැතුව ෆ්ලෝස් පාවිච්චි කරන් යන්න. හරි එතකොට මේ විදිහට ඒක මේව කරගන්න පුළුවන්. අපි යන් අපේ ෆ්ලෝ එකට. හරි. මම ක්ලියර් කරලා හිට රන් කරන්න. හරි එතන මේ විදිහට අපිට අවුට්පුට් එක එනවා. එතකොට බොඩි එකේ තියෙන ටෝකන් එක ඇවිල්ලා තියෙනවා. හරි එතන මේක රන් කරොත් ආයිත් ටෝකන් එක අපිට අලුත් එක එනවා. හරි අපි කොහොමද බලමු දැන් මේක ලොග් එකකින් ගන්න නැතුව අපි බොඩි එකෙන් කොහොමද රීඩ් කරන්න කියලා. එතකොට ඒකටත් දැන් අපි මේක රික්වෙස්ට් එක යවන්නෙම නැතුව අපිට පුළුවන් මේකේ සක්සස් එකක් වුණොත් select හරි මෙතන පේනවා ඇති එන රෙස්පොන්ස් බොඩි එක පෙන්වනවා. ඒතර මේක කොහොමද පෙන්වන්නේ? මේක පෙන්වන්නේ ඇත්තටම අපේ කලෙක්ෂන් එකේ අපි ගියොත් අපි ක්‍රියේට් ටෝකන් එකට අපි එක්සැම්පල් එකක් ඇඩ් කරන් තියෙනවා. මේ එක්සැම්පල් එක සාමාන්‍යයෙන් හදන හැටි දන්නවා ඇති මේ රික්වෙස්ට් එක යවලා අපිට set as an example තියෙන මෙන්න මේ එන එක්සැම්පල් එක මේ තියෙන බොඩි එක ඩිෆයින් කරගන්න පුළුවන්. එතකොට ඒ එක්සැම්පල් එකෙන් තමයි ෆ්ලෝ එක කියන්නේ මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි එන්නේ. එතකොට මේ අවුට්පුට් එකේ අපිට කෙලින්ම පුළුවන් අපේ ටෝකන් එක රීඩ් කරගන්න. එතන අපේ ටෝකන් එක තියෙන්නේ මේ බොඩි එකේ. දැන් අපි ආයෙත් රන් කරලා බලමු. මේ තියෙන එතකොට බොඩි එකේ එනවා. බොඩි එක ටෝකන් මේ තියෙන බොඩි එක තමයි මෙතන මම print කරගෙන තියෙන්නේ. ඔක්කොම නැතුව. හරි. එතකොට මේ විදිහට අපිට ටෝකන් එක එහෙම ඕනනම් වෙනම ගන්න පුළුවන්. අපි එක්සැම්පල් එක ඩිෆයින් කරගෙන තියෙනවා නම් ස්ට්‍රක්චර් එකේ එතකොට select option එක අපිට බලාගෙන ඕන එකක් රීඩ් කරගන්න පුළුවන්. හරි. එතන මම මේක අයිත් අයින් කරලා අපේ මෙන්න මේ සක්සස් එකෙන් පස්සේ අපි ඊළඟට යන්න ඕනේ. අපි ඊළඟ රික්වෙස්ට් එක. එතකොට get booking id මම මේක ඊළඟ රික්වෙස්ට් එක ඩිෆයින් කරගන්නවා. හරි එතකොට මේක සිලෙක්ට් කරලා පේනවා ඇති variables තුනක් යූස් වෙනවා. එකක් environment එක base URL එක escalation level එකේ variables දෙක set වෙනවා. මේ දෙක set වෙන්නේ අපේ මතක ඇති create booking එකේ request එක අපි මෙහෙම collection variable එක set කරන් තියෙනවා. එන්නේ දෙක තමයි මෙතන මේ flow එකේ පෙන්නන්නේ. හරි එතන මේක දිත් එනවා success එක. මේකෙත් අපි success select ගිහිල්ලා අපේ එන response output එක පෙන්නනවා. එතන ඒකේ මම මෙන්න මේ booking id එක කියන එක රීඩ් කරගන්නවා. ඒක මම print කරගන්න log එකේ. හරි. හරි මම මේක අයිත් run කරන්න. හරි පේන ඇති මේක ගියා. ඊට පස්සේ මේ request එක යනවා. booking id එක රීඩ් කරනවා 20/78. තව බලමු මෙන්න මේකේ පළවෙනි රෙකෝඩ් එක තමයි රීඩ් වෙන්නේ. හරි. එතන මේ 20/78 තමයි රීඩ් වෙලා තියෙන්නේ. අපි අයිත් run කරලා බලමු. 20/78 එතන මම ඒක රීඩ් වෙනවා අපි කොහොමදත් කලෙක්ෂන් එකට ගිහිල්ලා හරි එතන පේනවා ඉතින් booking id එක 323 තියෙන්නේ. ඒ කියන්නේ අරක හරියට collection id එක මෙතනින් රීඩ් වෙලා තමා තියෙන්නේ. 20/78 අතනදි රීඩ් වෙනවා. මෙන්න මෙතනට set වෙලා නැහැ. ඒ කියන්නේ අපේ collection එක අප්ඩේට් වෙලා නැහැ collection variable එක. හේතුව මොකද flows වල අර
collection variables update කරන්න දෙන්නේ නැහැ. එතන flow එකේ ගියොත් limitation එක. මෙතන warnings ඇවිල්ලා තියෙන්නේ. මම warnings hide කරලා තියෙන පේනවා. ඉතින් මේ warnings ඇවිල්ලා තියෙනවා. updating collection will not supported. collection variables update support කරන්න නැති නිසා. හරි. එතකොට අපි බලමු. අපි කොහොමද මෙන්න මේ booking ID එක ඊළඟ request එක දැන් අපි get booking එකේදී අපි ID එක pass කරලා booking details ගන්නවානේ. එතකොට ඒක කොහොමද අපි check කරගන්න. එතන මම මෙතන read කරපු නිසා ඒක මට use කරන්න පුළුවන්. හරි. එතන මම දැනට මේක මෙහෙමම තියලා මේ තව request එකක් ගන්න. ඊළඟ request එක booking get booking ID. හරි. එතන මේකේ URL එකක් use වෙනවා. එක base URL එකයි booking ID එකයි. මෙන්න මේ request එක මේ request එකත් අපි යවලා success එක log කරගමු. හරි. එතන මම run කරනවා. ඔයගලන් පේනවා ඇති. ඒතර මෙතනදී booking ID එක ගිහලා 323. මොකද අපි මෙන්න මේ get request එකේදී අපි ලියලා තියෙනවා අපේ booking ID එකේදී test එක ලියලා තියෙනවා first booking ID එක මේකේ save කරන්න කියලා. ඉතින් collection variable එක set කරන්න කියලා. හැබැයි flows වලදී අපිට collection variables read කරන්න විතරයි පුළුවන්. ඒවා update set කරන්න බෑ. limitation එකක් තියෙන නිසා ඒක නිසා තමයි මෙතන මේක set වෙලා නැත්තේ. මේක set වෙලා නැති නිසා පරණ value එක තමයි use කරලා තියෙන්නේ. දැන් තියෙන value. ඒත් ඒක overcome කරන්න පුළුවන්. අපිට මෙන්න මෙතනදී අපි දැන් මෙතන read කරානේ booking ID එක මම මෙතන print කරගත්තානේ. මේ request යන මෙන්න මේකම අපිට කෙලින්න පුළුවන් මෙන්න මෙතන pass කරන්න. එතකොට මේක තමයි pass වෙන්නේ මෙන්න මෙතනට. අපි දැන් ආයෙත් run කරමු. හරි. එතකොට පේනවා ඇති හරියට booking ID එක pass වෙලා අපිට response එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට flow එක හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට multiple conditions ඒ වගේ ඒවත් මේ check කරන්න පුළුවන් multiple bookings දාන්න පුළුවන්. අපි ඒවත් බලමු. හරි. අපි ඊළඟ request එක කරගෙන යන්න මේ විදිහට request create booking එක. හරි. එතකොට create booking එකේදී මෙන්න මේ randomly තමයි අපි මෙන්න මේ ඒවා read කරගන්නේ. එතකොට ඒවා variables වල නැති නිසා මෙතන set වෙන්නේ. එතකොට එක්ක අපි අපේ දැන් මෙන්න booking collection එකට යන් booking එක create booking එකට. හරි. අපි මෙතනදී මෙන්න මේක read කරන් තියෙන්නේ. එතකොට මේක අපිට pre-request එකක් හැටියට කියන්නේ මෙතන body එකේ දාන්න තියෙන නිසා එන්න නැහැ. නැත්නම් pre-request එකේදී මෙතන read කරලා variable එකට දාගෙන ඒ variable එක මෙතන use කරලා තිබ්බනම් මෙන්න මේ check in check out වගේ මම හිතන්නේ අපි variable එක මෙතන collection variable set කරන් තියෙනවා. ඒ වගේ වනම් අපිට පුළුවන් මේ flow එකකින් access කරන්න. දැන් මේවා වගේ ඒවා කෙලින් postman එකේ තියෙන ඒවා flow එකේ අපි පෙන්නන්නේ නැහැ. අපි IT flow එකට යන්න. පේනවා ඇති check in check out නම් collection variable නිසා ඒව set වෙනවා. additional needs එකත් බලමු මොකක්ද එක කියලා. additional needs එක මම pre-request එකකින් set කරන් තියෙන්නේ. හරි. collection variable එක හැදෙන්න ඕනේ. run වෙදී අපි බලමු. ඒකෙත් එක රැන්ඩම් හරි එක අවුල නැහැ. මේ තුනෙන් එකක් නේ set වෙන්නේ. එතකොට collection variable මේක set වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැති වෙයි.
හරි එතන මේ වගේ වැලියුස් සෙට් කරගන්න ඉස්සෙල්ලා අපි මුණ එකපාර රන් කරලා බලමු. හරි එතන මේකේ බුකින් එකක් පෝස්ට් එකක් ගිහිල්ලා තියෙනවා. get booking id ඉතින් request booking body එකේ හරි එතන ප්‍රශ්නයක් නෑ අර රැන්ඩම් නේම් ඒවත් රීඩ් වෙලා තියෙනවා ඒක නිසා ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකේ පෝස්ට්මන් එකේ රැන්ඩම් ෆස්ට් නේම් ලාස්ට් නේම් සෙට් කරන එක පාස් කරලා තියෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතට එකත් යූස් කරන්න පුළුවන් පෝස්ට්මන් රැන්ඩම් වේරියබල්ස් උත් අපිට ෆ්ලෝස් වල යූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ බුකින් එක ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ බුකින් එක ගිහිල්ලා අපේ ටෙස්ට් රික්වෙස්ට් එකේ තියෙනවනේ මේක ඇතුළේදී අපි යවනවනේ get request එකක් අදාළ බුකින් එක සේව් වෙලා නැද්ද කියලා. එතන ටික තමයි ගිහිලා දෙන්නේ ඒකෙත් post request එකක් යවලා බලන වැඩි අර prices හරියට සේව් වෙලාද කියලා. එතන request වලට තමයි මෙන්න මේ additional sub request ටික ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ flow එක මේ විදිහට අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මෙතන variables declare කරගන්න ඕනේ මේ random variables වලට. හරි එතන එකත් success. එතන මම මේ log එකත් අයින් කරන්නම්. ඊට පස්සේ අපේ ඊළඟ request එක තියෙන්නේ update booking එක. හරි එතන මේ update booking එකට ඉස්සෙල්ලා අපි බලමු මේකට condition එකක් දාගන්න. මේක අපි එක booking එකයි යවන්නේ අපි බලමු bookings 5ක් යවන්නේ කොහොමද කියලා. ඒකට condition එකක් ඇඩ් කරගන්න ඕනේ. හරි එතන මම මේකෙදී මේ request එක multiple යවා ගන්න ඕනේ. අපිට repeat block එකක් දා ගන්න ඕනේ මෙතනට. එතකොට ඒකට repeat block එකක් මම loop එකක් හදා ගන්නවා. loop වල තියෙනවා මෙතන repeat block එක. මේ විදිහට අපිට repeat block එක දාන්න පුළුවන්. මේකේ මෙන්න මෙතන count එකට අපිට repeat වෙන number count variable එක number value එක මෙතන define කරගන්න පුළුවන්. මම booking එක 5 පාරක් යවනවා. 5 පාරක් මේක repeat වෙන්න ඕනේ. එතන මෙන්න මේකේ මේක එන්න ඕනේ start node එකට. එතන මේක success වුණොත් තමයි මේක start වෙන්න ඕනේ. ඊට පස්සේ one by one මේක repeat වෙනවා. මේක මෙතනට set කරනවා. හරි. එතන මේ විදිහට අපිට මෙන්න මේක define කරගන්න පුළුවන්. අපි මේක run කරලා බලමු. එතට පේනවා ඇති අපේ කෝඩ් එකේ ඒ ටික ගිහිලා get request එකේ මෙතන booking එක එනවා. ඊට bookings යන වෙලාවේදී අපිට පේනවා ඇති bookings 5ක් යවලා තියෙනවා. මේ තියෙන පළවෙනි එක. ඒකේ booking details අරන් දෙනවා. දෙවෙනි booking එක 3 4 5 මේ විදිහට අපිට loop එකක් දාලා 5 පාරක් booking එක send කරගන්න පුළුවන්. එතන මේ විදිහට අපිට flow එක check කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි මෙතනදී get booking id එකේදී මෙන්න මේ get booking id එකේදී Bob Smithගේ පළවෙනි first record එක විතරයි අපි read කරේ. මෙන්න මෙතන මුලින්ම එන booking id එක විතරයි read කරේ. ඉතින් මෙන්න මේ booking id එක තමයි මෙතන read කරේ. response එක ගත්තොත් ඉතින් booking IDs ගොඩක් තියෙනවා. ඒතර ඒකේ පළවෙනි එක විතරයි read කරලා තියෙන්නේ. ඒතර මේකෙදි අපිට පුළුවන් මේක list එකකට දාලා ඔක්කොම booking IDs ටිකේ validate කරගන්න. එතකොට ඒකට පුළුවන් මෙතන මේක list එකක් හැටියට ගන්න. එතන මේක මම දාන්නම් list output එකක් විදිහට
ඒකේ මෙතැන්ට දාන්න ඕනේ ලිස්ට් එක රීඩ් කරගන්න ඕනේ. මේකේ ලිස්ට් එකක් එන නිසා ලිස්ට් එක අපි ලූප් එකක් ගන්න ඕනේ, ලූප් කරගන්න ඕනේ ලිස්ට් එක තුළ. එතන මෙතැන්ට දාගන්න ඕනේ ලූප් එකක්. මේකේදී අපිට එනවා booking ID ලිස්ට් එක. මෙතන for loop එකක් දාගන්න. minimize clear කරන්න. for loop එකක් දානවා. හරි. එතන මේක අපිට list of items එනවා. එතකොට ඒ items එකේ booking IDs ටික මෙතන read කරලා මේක මම අයින් කරන්න මෙතන. හරි. එතන මෙතන අපේ booking IDs ටික එනවා. එන list එකේ 1 by 1 එන item ටික මෙතන pass කරනවා. pass කරලා පාස් කරන ගමන් මේක id send request එක කරනවා. මේ විදිහට අපිට මේක multiple යවා ගන්න පුළුවන්. ඒකත් අපි run කරලා බලමු. මෙතනදී එකක් ආවා. data input list is not list. මේක list එකක් විදිහට නෙවෙයි. ඇත්තට body එකේ list එක ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි list එක තමයි ගත්තේ. ඒ list එකේ ඊට පස්සේ මෙතන දැන් list එකෙන් booking ID එක read කරගන්න එපා. මම මෙතන pass කරන ඉස්සෙල්ලා අපි මේකේ output එක print කරලා බලමු මුලින්ම. හරි. එතන මේකේ එන output එක අපි බලමු. ඒක run කරලා බලමු. මේ විදිහට output එක එනවා. ඒකේ අපි read කරන්න ඕනේ booking ID එක. ඒකට එතකොට අපිට select එකක් ගන්න පුළුවන්. select the booking ID. හරි. එතකොට එන loop එකේ booking ID එක කෙලින්ම මෙතනට pass කරනවා. මම අයින් කරන්න. ඒත් එක්කම අපි මේක start කරනවා. හරි. මේ විදිහට අපිට multiple time එක run කරගන්න පුළුවන්. හරි. එතකොට පේනවාද මෙතන මේ යන bookings වලට එකින් එකට අයිති මේ bookings යනවා. ඒ කියන්නේ මේ request එකත් එක්ක මේක multiple යනවා. පස් පාර. මෙන්න ගොඩක් list එක යනවා. මෙතන එන booking list එකේ ගත්තොත් උඩට යන්න. ඉතින් ඒකට එනවනේ booking ID එක bob band. ඒකේ එන list එක ගත්තොත් 53 ඒක යනවා. ඊට පස්සේ 26යි 16 booking එක ගිහින් තියෙනවා. ඊට පස්සේ 28යි 92 28යි 92 ඒ විදිහට මෙන්න මේ list එක යනවා multiple. මම මේක stop කරන්න. එතකොට මේ යන එකින් එකටත් මේ bookings උත් පස් පාරක් යන නිසා තමයි හොයාගන්න බැරි multiple. එතන මේක දැනට list එක මෙතන යන නිසා booking එක දැන්ට stop කරන්න.
sorry, booking එක මෙතන create booking එක මෙතන stop කරන්න. start කරන එක. stop කරා. හරි, මේක මම දැන් stop කරන්න. මෙතන ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් bookings ගොඩක් කීයක් යනවද කියලා. හරි, පේනවා ඇති one by one booking වලට එකින් එකට යනවා. ඉස්සෙල්ලා මේ booking එකත් එක්ක මේ request එකේදී මෙතනදී ගතික bookings පහක් ගියා. ඒක නිසා තමයි මේ අතන හොයාගන්න බැරි වුණේ booking get request එකකින් එකට bookings උත් පහක් ගිය නිසා. ඒකෙදී අපිට මේක end වුණාට පස්සේ තමයි මේක start කරන්න ඕනේ. ඒකට අපිට පුළුවන් condition එකක් check කරන්න මේ list එකේ last booking එකේදී තමයි මෙන්න මේක start කරන්න ඕනේ කියලා. එතන මේ විදිහට ඒ list එක run වෙනවා. මේ list එක run වෙලා ඉවර වුණාට පස්සේ තමයි අපි bookings උත් පහක් යවන්න ඕනේ. මේ ටික මම clear කරන්න. එතකොට මේකේ අපි ගන්න ඕනේ මේ list එකේ last එක check වුණාට පස්සේ තමයි මෙන්න මේක start කරන්න ඕනේ. ඒකට අපිට මෙතන පුළුවන් all the කියන්නේ මේක ඔක්කොම run වුණාට පස්සේ loop එකේ මෙතන collect කියලා එකක් තියෙනවා. collect all the results of the loop. එතකොට මේකෙන් ඔක්කොම result ටික run වුණාට පස්සේ අපිට list එකෙන් one by one දැන් response එක ගන්න පුළුවන්. මේක finish වුණාම තමයි මෙන්න මේක start කරන්න ඕනේ. මේක finish වුණාම මේක start වෙනවා. මේකේ loop count එක 5 පාරක්. හරි, එතන මේක මේ ඔක්කොම request එක finish වුණාම තමයි booking එක start කරන්නේ. මේ list එකේ එන output එකත් අපිට ඕන බලා ගන්න පුළුවන්. auto detail අපි මේක run කරලා බලමු. හැතර පේනවා ඇති මේ ඔක්කොම මෙතන රන් වෙලා ෆිනිෂ් වෙනවත් එක්ක තමයි මෙතන output එක එන්නේ. ඒ output එකේ result output එකක් එන්නේ. එකින් එකට එන result output එක. ඒකේ අපිට ඕන නම් අවශ්‍ය එක read කරගන්න පුළුවන්. මේ විදිහට ඒක ඉවර වෙලා ඉතින් මෙතන ඔක්කොම bookings ටික view වුණාට පස්සේ bookings පහක් අපේ මෙන්න මේ loop එක start වෙලා තියෙන මේ විදිහට පටන් අරගෙන ඒක ගිහින් තියෙනවා. මේ විදිහට අපිට දැන් අපේ collection එකේදී අපි ඒ වගේ scenarios කරේ නෑ multiple request කියලා මේකෙන් read කළේ වගේ ඒවා කරේ නෑ. ඒතර මේ flows වල ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්. create booking එකෙන් පස්සේ තියෙන ඊළඟ request ටික අපි දාමු. subdate booking request එක තියෙනවා. patch update request එක
delete booking එක. හරි. එතන මේ bookings ඔක්කොම අපිට booking ID එක ඕනේ වෙනවා. එතන create booking එකේ තමයි අපිට booking ID එක එන්නේ. එතන create booking එකේ අපි ගියොත් මේකේ multiple tests වගේක් තියෙනවා. මම ටික කමෙන්ට් කරන්නම්. එතකොට අපිට එන output එකේම booking ID එක read කරගන්න පුළුවන්. එතන මේකේ example structure එක තියෙන නිසා මෙන්න මෙතන booking ID එක එනවා. එතකොට අපිට පුළුවන් create booking එකේදීම success එකේදී select option එකෙන් අර example එකේ මේ structure එක තියෙන නිසා අපිට එනවා structure එකට booking ID එක මෙතන read කරගෙන ගන්න පුළුවන්. අපිට ඒක variable එකට save කරන්න පුළුවන්. එතන මේකට booking ID කියලා variable එකට නම දෙනවා. ඊට පස්සේ මේකේ multiple පහක් bookings යවනවා. මම ඒක දැනට එකක් විතරක් යවන්නම්. හරි. එතන මේක finish වුණාම create booking එක start කරනවා. ඊට පස්සේ create booking එකේ booking ID එක හැදෙනවා. ඊට පස්සේ update කරනවා ඒක. එතන මම අතර create කරපු variable එක මෙන්න මෙතන booking ID එකට pass කරන්න තියෙන්නේ. මෙතනටත් ඕනේ අප්ඩේට් එකටත් ඊට පස්සේ අපේ delete request එකටත් booking ID එක අපි මේක run කරලා බලමු. හරි. එතකොට පේනවා ඇති මෙතන booking එක යනවා. booking එකේදී හැදෙන booking ID එකෙන් put update එක යනවා. ඒක එතකොට එකත් success. ඊට පස්සේ patch update එක ඒ ටික ගිහින් තියෙනවා put patch මේ bookings ටික ඊට පස්සේ delete request එක තමයි ගිහිල්ලා නැත්තේ. මෙතනදී මේක success වුණා patch update එක success 200 ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ යන්න ඕනේ delete booking එක යන්න ඕනේ. බලමු නිකන් delete booking එක run වෙන්නේ නැද්ද කියලා. response time out එකක් තියෙනවා. ඒකේ response time out එක පොඩ්ඩක් වැඩි කරමු. හරි. අපි ආයිත් මේ ඔක්කොම run කරලා බලමු delete booking එකක් යනවද කියලා.
delete request එක තම run වෙන්නේ නැත්තේ. හරි අපි create එකෙන් පස්සේ delete එක run කරලා බලමු. එතකොට create එකෙන් පස්සේ මම update එක යවන්න නැතුව කෙලින්ම delete request එක යවන්නම්. බලමු එතකොට run වෙයිද කියලා. එතකොට delete එක run වෙනවා පේනවා ඇති මෙතන. හරි කියන්නේ අපේ ටෙස්ට් එක පාස් කරගන්න පුළුවන්. හරි අයින් කරන්නම් foot patch update delete. හරි මේකේ patch update booking එක පොඩ්ඩක් යන්න. ඒකේ tests ටික තියෙනවා. හරි කියන්නේ මෙතනදී සක්සස් එකත් එක්ක මේ ටික රන් වුණා නම් හරි. මම මේ දෙක එකට රන් කරන්න delete එකයි මේක සක්සස් වුණාට පස්සේ මේක ස්ටාර්ට් කරන්න. එතන මේකේ මම loop එකයි set කරනවා. finish වෙනවත් එක්කම loop එක start කරනවා. run කරලා බලන්න. හරි එතකොට මේ විදිහට අපිට multiple foot patch delete request එක යවා ගන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව අපේ ඊට පස්සේ තියන්නේ pin check එක. එතකොට multiple booking එකේදී අපිට පුළුවන් මේ flow එකේ success වෙනවත් එක්කම මේ අපි flow එක හැටියට ඊට පස්සේ pin එක තමයි check කරලා තියෙන්නේ. මෙහෙම ඒ flow එකටම යන්න ඕනේ. අපිට ඕන තැනකදී උනත් start එකේදී උනත් මෙතන pin request එක බලන්න පුළුවන්. flows වල එතකොට flow එක අපිට ඕන තැනක ඕන එකක් define කරගන්න පුළුවන්. මේ තැනදී උනත් අපිට pin health check එක මෙතන උනම් බලන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් මේ වගේ තැනකදී fail එකක් වුණොත් ආයිත් මෙතන අපිට check කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී fail එකක් වුණොත් ආයිත් service එක අප්ද කියලා මෙතන ඉඳන් උනත් මේ request එක බලන්න පුළුවන්. pin request මෙතන run වුණා. මේ මොකද මම failure එකකදී fail වුණොත් ආයිත් මේ pin request එක ඒ තැන් වලදී run වෙනවා. මේක fail වෙන්නේ නැති නිසා ඒක run වෙන්නේ නැහැ ආයිත්.
එන්ඩ් එකට වුණත් අයිත් මෙතන සක්සස් එන්ඩ් එකේදී ෆස් වුණත් අපිට පින් රික්වෙස්ට් එක චෙක් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට මේකේ දාගන්න පුළුවන්. මේ විදිහට තමයි ෆ්ලෝස් වැඩ කරන්නේ. අපිට කම්ප්ලෙක්ස් සිනාරියෝ වුණත් ෆ්ලෝස් පාවිච්චි කරලා අපිට හදාගන්න පුළුවන්. එතකොට උනත් එන්ඩ් එකට උනත් අයිත් පින් රික්වෙස්ට් එක උනත් දාගන්න පුළුවන්. මේ විදිහට අපිට ෆ්ලෝ එක අපිට අවශ්‍ය විදිහට ඕන විදිහට ඩිෆයින් කරගන්න පුළුවන්. මල්ටිපල් රික්වෙස්ට් යවන්න පුළුවන්. කම්බිනේෂන්ස් ගොඩක් කම්ප්ලෙක්ස් සිනාරියෝ ෆ්ලෝස් වලින් තව කන්ඩිෂන්ස් දාලා ඒ කන්ඩිෂන්ස් ඒ වගේ ඒවත් දාලා මේ තව මේ කම්ප්ලෙක්ස් සිනාරියෝස් මේකේ අචීව් කරගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ෆ්ලෝස් වැඩ කරන්නේ.